ඔයා විශ්වාස කරනවද කෝච්චියකට නැගපු මිනිස්සු 100කට වැඩි පිරිසක් මහා දවාලේ එක පාරටම වාතයට වාෂ්ප වෙලා ගියා කිව්වොත් එහෙම ටිකක් හිතන්නකෝ. ඔයා සමාජයේ ඉහළ පෙළේ සල්ලිකාරයෝ ටිකක් එක්ක ලෝකේ තියෙන සුපිරිම සුකෝපභෝගී කෝච්චියක නැගලා විනෝද ගමනක් යනවා. කෝච්චිය ටිකෙන් ටික කන්දක් හරහා තියෙන දැවැන්ත අඳුරු උමගක් ඇතුළට යනවා. ඒත් ඒ කෝච්චිය කවදාවත් ඒ උමගෙන් එළියට ආවේ නැත්නම් හරියට වාතයට මුසු වුණා වගේ එක පාරටම අතුරුදහන් වුණොත් ඊටත් වඩා පිස්සු හැදෙන්නේ ඒ අතුරුදහන් වුණු කෝච්චිය දශක ගණනාවකට පස්සේ වෙනත් රටවල් වලින් ඒ මදිවට ඒ කෝච්චිය හදන්නත් අවුරුදු 70කට කලින් අතීතයේ වෙනත් රටවල් වලින් මතු වුණා කිව්වොත් එහෙම ඔයා විශ්වාස කරනවද? අද මම ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ ඇඟ හිරි වැටෙන කතාවක්. මේක තමයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණු සැනෙට්ටි කෝච්චියේ අවිරහස. මේ කතාව පටන් ගන්නේ 1911 දී ජූලි 14 වෙනිදා ඉතාලියේ රෝම නගරයෙන්. ඒ කාලේ තිබුණු සැනෙට්ටි කියන දුම්රිය සමාගමක් එයාලගේ අලුත්ම සුකෝපභෝගී කෝච්චියේ මංගල ගමන යන්න සූදානම් කරලා තිබුණා. මේකට ඉතාලියේ හිටපු සල්ලිකාරයෝ 100 දෙනෙකුට නොමිලේම යන්න අවස්ථාවක් ලැබුණා. කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුත් එක්ක ඔක්කොම 106 දෙනෙක් මේකේ හිටියා. කට්ටියම මාර සතුටින් කතා කර කර කෑම බීම රස විඳිමින් තමයි රෝමයේ ඉඳන් මිලාන් නගරය දක්වා මේ ගමන ගියේ. මෙයාලා ගොඩක්ම ආසාවෙන් බලන් හිටියේ ලොම්බාර්දි කඳුකරේ අලුතින්ම හදපු කිලෝමීටරයක් විතර දිග දැවැන්ත උමගක් කරහා යනකම්. ඔන්න කෝච්චිය උමගට කිට්ටු වුණා. එක පාරටම මුළු වටපිටාවම වෙනස් වුණා. කිරි පාට ඝන මීදුමක් උමග ඇතුලෙන් එළියට ගලන් එන්න ගත්තා. ඒකත් එක්කම ඇඟ කිලිපොලාගෙන යන පැහැදිලි කරන්න බැරි මහා අමුතු ഘോഷාවක් ඇහෙන්න පටන් ගත්තා. මේක දැකලා උපරිමයට බය වුණු මගීන් දෙදෙනෙක් කෝච්චිය උමගට ඇතුළු වෙනවත් එක්කම දොරක් කැරගෙන එළියට පැන්නා. ඒ දෙන්නා බිම වැටිලා සිහිය නැති වුණා. පස්සේ මේ දෙන්නට සිහිය ආවත් එයාලා හිටියේ ලොකු මානසික කම්පනයකින්. හරියටම උනේ මොකක්ද කියලා එයාලටවත් පැහැදිලිව කියාගන්න බැරි වුණා. ඊට පස්සේ මුළු කෝච්චියම අර ඝන මීදුම ඇතුළට ගියා. හැබැයි ඒ කෝච්චිය කවදාවත් උමගෙන් එළියට ආවේ නැහැ. පොලිසිය සහ බලධාරීන් එකතු වෙලා මේ මුළු උමගම අංගලෙන් අංගල පරීක්ෂා කරලා බැලුවා. කෝච්චියක කෑල්ලක් තියා අබමල් රේණුවක සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. උමගෙන් පිට වෙන්නත් වෙනත් පාරක් තිබුණේ නැහැ. කෝච්චිය නිකම්ම වාෂ්ප වෙලා ගියා වගේ. හැබැයි මේ කතාව එතනින් ඉවර වුණා නම් කමක් නැහැ. ඇඟ හිරි වැටෙන්නේ ඊට පස්සේ වුණ දේවල් ගැන ඇහුවම. මේ කෝච්චිය සාමාන්‍ය ලෝකයෙන් අතුරුදහන් වෙලා කාලය හරහා එහෙමත් නැත්නම් වෙනත් සමාන්තර මානයකට ගමන් කළා කියලයි කතාවට කියන්නේ. ඉතින් මේ සිදුවීම වෙන්න අවුරුදු 70කට කලින් ඒ කියන්නේ 1845 දී මෙක්සිකෝවේ මානසික රෝහලකට එක පාරටම ඉතාලි ජාතිකයන් 104 දෙනෙක්ව ඇතුළත් කරනවා. වෛද්‍ය හෝසේ සැක්සිනෝ කියන දොස්තර තමයි මෙයාලට ප්‍රතිකාර කරලා තියෙන්නේ. මේ ඔක්කොම අය හිටියේ මහා ලොකු කම්පනයකින්. හරියට සාමූහික පිස්සුවක් හැදිලා වගේ. එයාලා ඇඳන් හිටියේ ඒ කාලෙට කොහෙත්ම ගැලපෙන්නේ නැති නවීන යුරෝපීය ඇඳුම්. මෙයාලා හැමෝම එකම දේ කිව්වේ අපි රෝමයේ ඉඳන් සැනෙට්ටි කෝච්චියේ ආවේ කියලා. 1845 දී කෝච්චි කියන්නේ මොනවද කියලාවත් මිනිස්සු හරියට දන්නේ නැහැ. ඒ මදිවට එක රෝගියෙක් ගාව තිබිලා 1907 කියලා ගහපු ඩන්හිල් දුම්කොළ පෙට්ටියකුත් හම්බ වුණාලු. 1845 දී 1907 හදපු සිගරට් පෙට්ටියක් කොහෙන්ද? මේක අදටත් මෙක්සිකෝවේ කෞතුකාගාරයක තියෙනවා කියලයි කතාවේ කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි කෝච්චි නිර්මාණය වෙන්නත් කලින්
මධ්‍යතන යුගයේ ඉතාලියේ මෝදනා නගරයේ ආරාමයක හිටපු පූජකවරු පිරිසකුත් මේ කෝච්චිය දැකලා තියෙනවා. එයාලගේ පරණ පොත්වල ලියලා තියෙන්නේ පාරක් නැති තැනකින් ආපු මහා කළු දුම් පිට කරන යෝධ සාතන්ගේ ලෝහ රථයක් දැක්ක කියලයි. ඒකෙන් බැහැපු අමුතු කළු ඇඳුම් ඇඳගත්තු රැවුල නැති මිනිස්සු 3 දෙනෙක් ආරාමේ දොරට තට්ටු කරද්දී යක්ෂයාගේ සේවකයෝ ඇවිත් කියලා බය වුණු පූජකවරු දොරවල් වහගෙන යාඥා කරලා තමයි එයාලව පළවා හැරලා තියෙන්නේ. අපි 20 වෙනි සියවසට ආවොත් 1955 ඔක්තෝබර් 29 වෙනිදා යුක්‍රේනයේ ක්‍රයිමියානු අර්ධද්වීපයේ බාලක්ලාවා නගරේ පියටෝර් උස්ටිමෙන්කෝ කියන සිග්නල් දෙන නිලධාරියා දැකලා තියෙනවා. පීලි නැති තැනකින් මේ පරණ කෝච්චිය නිශ්ශබ්දව පාවෙලා යනවා. 1991 දී යුක්‍රේනයේම වාසිලී ලෙෂ්වාටි කියන අසාමාන්‍ය සංසිද්ධි ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයා පොල්ටාවා හරස් මාර්ගයකදී මේ කෝච්චිය දැකලා එක පාරටම කෝච්චියේ පඩියට පැනලා තියෙනවා. එතන හිටපු සෙනග බලන් ඉද්දිම එයත් එක්කම කෝච්චිය වාෂ්ප වෙලා ගියා. එදායින් පස්සේ එයාවත් ආයේ කවුරුවත් දැක්කේ නැහැ. ඇයි මේ කෝච්චියට මෙහෙම වුනේ? පුරාවෘත්තයට අනුව මේකට හේතුව තමයි රුසියානු ලේඛක නිකොලෝයි ගොගොල්ගේ සාපලත් හිස් කබල මේ කෝච්චියේ තිබීම. 1909 දී හොරකම් කරපු මේ හිස් කබල අතින් අතට ගිහින් අන්තිමට ඉතාලි ජාතික කපිතාන් බොර්ගීස්ට ලැබෙනවා. එයා ඒක රොස්වුඩ් පෙට්ටියක දාලා පරිස්සම් කළත් එයාගේ මල්ලි අනිත් මගීන්ව බය කරන්න කියලා හිතාගෙන මේ පෙට්ටිය සැනෙට්ටි කෝච්චියට අරගෙන එනවා. අන්න ඒ සාපලත් හිස්කබල නිසා තමයි කෝච්චිය මේ වගේ සදාකාලික සාපයකට ලක් වෙලා වෙනත් මානයකට හිරවුනේ කියලයි කතාවේ කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේක කොහොමද වුනේ? මේක ඇත්තක්ද කියලා. ඇත්තම කතාව මේකයි. මේ කතාව සම්පූර්ණයෙන්ම අමු බොරුවක්. ස්නෝප් සහ රූමස්කෑන වගේ ලෝකේ ප්‍රධාන කරුණු විමර්ශන ආයතන ඔප්පු කරලා තියෙන විදියට මේක නිකම්ම නිකං මනක් කල්පිත නාගරික පුරාවෘත්තයක් විතරයි. පළවෙනි දේ තමයි 1911 දී ඉතාලියේ සැනෙට්ටි කියලා දුම්රිය නිෂ්පාදනය කරන සමාගමක් තිබිලම නැහැ. සල්ලිකාරයෝ 100කට වැඩි පිරිසක් එකපාරටම අතුරුදහන් වුණා නම් ලෝකයේම පත්තරවල ඒක ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙන්න එපැයි. ඒත් එහෙම කිසිම වාර්තාවක් ඉතිහාසයේ කොහෙවත්ම නැහැ. මෙක්සිකෝවේ හිටිය කියන වෛද්‍ය හෝසේ සැක්සිනෝ යුක්‍රේනයේ පර්යේෂක වාසිලී ලෙෂ්වාටි මේ ඔක්කොම කතාවට තාත්වික බවක් දෙන්න හදපු මනක් කල්පිත චරිත. අනිත් එක නාස ආයතනය පවා තහවුරු කරලා තියෙනවා. අතීතයට කාලය තරණය කරනවා කියන්නේ විද්‍යාත්මකව කිසිසේත්ම වෙන්න බැරි දෙයක් කියලා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති කොහෙන්ද මේ කතාව ආවේ කියලා. මේක නිකොලායි චර්කාෂීන් කියන යුක්‍රේන ලේඛකයා ලියපු Ghost Train in the Labyrinth of Time කියන විද්‍යා ප්‍රබන්ධ කතාවෙන් පටන් ගත්තු දෙයක්. එයා 1988 දී රුසියානු යුද නෞකාවක් පුපුරා යාම ගැන පර්යේෂණ කරද්දි තමයි මේ ප්‍රබන්ධ කතාව නිර්මාණය කළේ. මිනිස්සු ඒ ප්‍රබන්ධ කතාව ඇත්තක් කියලා හිතාගෙන එක කෑලි එකතු කරලා අන්තර්ජාලය පුරාම සත්‍ය සිදුවීමක් විදියට ෂෙයා කරලා තියෙනවා. ඉතින් ගොගල්ගේ හිස්කබල මේ කතාවට දාලා තියෙන්නේ චර්කාෂීන් විසින් ගොගල්ගේම The Nose කියන කතාවට සාහිත්‍යමය ගෞරවයක් විදිහටයි. ඉතින් සැනෙට්ටි කෝච්චිය කියන්නේ කාලය හරහා ගිය ඇත්ත භෞතික කෝච්චියක් නෙවෙයි. ඒක සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් හරහා අපේ මිනිස්සුන්ගේ පරිකල්පනය ඇතුලේ නිර්මාණය වෙලා අදටත් කාලය අවකාශය සහ
අද්භූත දේවල් ගැන අපේ කුතුහලය ඇවිස්සෙන විදිහට අන්තර්ජාලයේ සැරිසරන මාරම ලස්සන ඒ වගේම ත්‍රාස්‍ය ජනක කතන්දරයක් විතරයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ සැනෙට්ටි කෝච්චි අබිරහස ගැන? ඔයාලත් දන්න මේ වගේ ප්‍රබන්ධ කතා තියෙනවා නම් මිනිස්සු ඒවා ඇත්ත කියලා හිතන් ඉන්න જાතිය ඒවා. අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් බෙදා ගන්න මේ ගැන. ඒ වගේම මේ ලස්සන කතාව, අබිරහස් කතාව අනිත් අයටත් දැනගන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම මගේ පේජ් එකත් ෆොලෝ කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.